අපේ ත්‍යාගික ලබා දෙන්න මම ආරාධනා කරනවා අපේ විමලා මුතුමේට ඉස්සෙල්ලාම පළවෙනි ත්‍යාගය සහන්‍ය දෙවෙනි ත්‍යාගය විනෝලි ඊළඟට ත්‍යාගය ලබා ගන්න ආරාධනා කරනවා රාණි මුස්ලතා ගුරුවරියන්ට නිලිය නමෝදි අපේ ප්‍රධාන චරිතය කලණි වැඩසටහනේ නිර්මාතෘවගේ අමීෂා පුස්තකාලේ නිර්මාතෘ ඒක තමයි ඊළඟට පූර්ණිමා මේ අපේ දක්ෂයා ගුරුතුමා කියන ආරාධනා මොකද ඒ කතාවේ දේශනාවේ තියෙන වැදගත්කම ගත්තොත් යාලේ හිතට ගත්තොත් අද මේ තේමාවේ යටතේ ඔය කට්ටිය ලොකු අපිට ලොකු උත්සවයක් අපිට ලොකු දෙයක් ඒක අපේ මයින්ඩනවා ඒක පිළිවෙස්සේ අපේ ආචාර්ය මණ්ඩලය සහ අපේ ස්වාමීන් වහන්සේ ලොකු කර්තව්‍යයක් කරලා තියෙනවා ඒකෝට මම දහම් පාසල් එන දරුවන්ට පොඩි මනෝවිද්‍යාත්මක කරුණු කීපයක් කියනවා. ඒ සුදු අදින් එන්න කියන්නේ. ඒකට ඔයගලන්ට නිගමනවත් පාඩ අදමින් ඇයි අපි දහම් පාසලට ගොඩ වෙන්න දෙන්නේ නැත්තේ? කියන්න බලන්න කවුරුහරි දන්නවනම් අපි දැන් අපේ ගුරුදෙනේ ඔයගලන්ට අපි දෙන තෑග්ගක් විදියට ඒකත් අපි අරමුණක් විදියට තේරුම් කරලා දෙනවා නම් ඒක ලොකු දෙයක් වෙනවා නේද? මේ සුදු කියන්නේ මොකේ සංකේතයක්ද? සුදු එතුමා ඇත්තටම අපි පන්සලට විතරක් නෙවෙයි දහම් පාසලට තනින්නේ ඒකෙන් පිළිබිඹු වෙන ගොඩක් දේවල් තියෙනවා. ඒකම තමයි මේ ඇඳුම එකක් අපේ සිංහල ජාතිකයන්ගේ. ඒක තමයි අපේ බෞද්ධයාගේ ඇඳුම. මේ ඇඳුම ඇඳගෙන සිල් සමාදන් වෙන්න සමාන එතකොට සුදු ඇඳුමෙන් තමයි සුදුවකින් සැරසිලා තමයි සිල් සමාදන් වෙන උපාසක උපාසිකාවක් එන්නේ. ඒකට හේතුව තමයි අපි ගොඩාක් වෙලාවට මේ සුදු ඇඳුම කිලිපුනේ. හරි පිරිසිදුයි. හරි පැහැපත්. අපි බුදුරජාණන් වහන්සේ ගොඩක් අපිට කියලා දීලා තියෙනවා මේ බෞද්ධයෙන්ට භාවනාව කියන එක. මේ තුලින් තමයි උන්වහන්සේ මේ ලෝක සත්‍යය දුකින් මුදවන්න අවශ්‍ය ඒ හැම දෙයක්ම ලබා ගන්නවා. අන්තිමටම භාවනා යෝගීව ඉඳලා. ඒක භාවනාව කියන එක පුරුදු කරන්න පුහුණු කරන්න හොඳම පාඩ. නැත්නම් හොඳම ඇඳුම තමයි සුදු. ඒක සුදු පාට පිරිසිදු බව. පවිත්‍රතාවය. නොකිලිලි බව. බලන්නකෝ කට්ටිය සුදු අරගෙන ආව කියලා ඔබ කිලිප් කරගන්න ඉන්නේ නේ. සමහරවිට අපි ගෙදරට කිසුළු වලින්ම ගෙනත් මේ බලයේ තුල ඉඩියොත් ඉන්න කොහොමද? මම දැකලා තියෙනවා තින්ත පෑයකට ලියනවා පාට පාට චිත්‍රාලිනවා. ඒක අපේ දරුවෝ එහෙම කිලිප් කරගන්නේ. බලන්න අපේ
පොඩි ලිප්වල කිසි කිලුටක් නැහැ. පුංචි බබේ උපදිච්ච වෙලාවේ ඉඳලා අවුරුදු 5ක් විතර යනකම් හරිනවා මේ නිහතමානී හරි හොඳ කිසි දෙයක් හිතේ කහටක් නැති ඔය සංස්කාර කියන ඒවා නැති බොහොම ලස්සන කට්ටිය. ටිකක් ලොකු වෙනකොට තමයි අපේ ඔළුවට ඉසබීඩ අරවම්මා ඉන්න පටන් ගන්න. සමහර විට ගෙදරින් එනවා. සමහර විට ඉස්කෝලෙන් එනවා. අපේ ස්වාමීන් වහන්සේ දේශනා කළා ගොඩක් වෙලාවට අපේ දෙමාපියෝ තමයි අපේ මුල් ගුරුවරු. ඊළඟට දෙවෙනි ගුරුවරු අපේ ආචාර්යවරු. ඉස්කෝලේ වෙන්න පුළුවන්, ටියුෂන් ක්ලාස් එකේ වෙන්න පුළුවන්, අපේ දහම් පාසලේ වෙන්න පුළුවන්. අපි හිතනවා එක ඉස්කෝලේ දෙක දහම් පාසල කියලා. ඒකට දැන් හිතන්න ඕනේ එක දහම් පාසල කියලා. ඒකට හේතුව තමයි අපේ ඉස්කෝලේ ගුරුවරු ගන්නනවා තමයි. හැබැයි ඒ කට්ටියට ඒ උගන්වන කාල සීමාවට වැඩුමක් කියවනවා. කට්ටිය රස්සාවක් කරන්නේ. අපේ දහම් පාසලේ යන ගුරුවරු ඒකත් රස්සාව වගේම කරන්නේ ඊටත් වඩා හොඳට. ඒක ඔකට්ටියට මිල කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දහම් පාසල් වල සාරිණි කියලා පාඩියකට ඒකට වැඩ කරන්නේ නැහැ. අපේ මහසි දේශනා කරා ගොඩක් වැඩ කටයුතු දීදී ගොඩක් ගුරු ඔකටි වෙනුවෙන් වෙහෙසෙනවා. මේ ඉඳගෙන ඉන්න අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට අපේ නායක ස්වාමීන් වහන්සේට කොච්චර ලොකු වැඩ කොටසක් තියෙනවද මේ විහාරස්ථානයේ තමන්ගේ ගෙවල් වල මේ උනාට ඇයි මේ කාර්ය ඔයගොල්ලෝ වෙනුවෙන් ගත කරන්නේ? මේ චූටි මල් වගේ ලස්සන හිත් ටික අනි මඟට යවන්න. ඊළඟට ස්තුති කතායි පිළිපත් කිරීමට මම ගොඩ ආරාධනා කරනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවසරයි පැමිණියේ ස්තුති කතා පිළිපත් කිරීමට මෙම ගුරු දිනයේ සාර්ථක වීම සඳහා මූලික ගුරු දිනයේ සාර්ථක අපේ පාසලේ උදාහරණයකදී ස්වාමීන් වහන්සේ පූර්වක ස්තුතිය මීළඟට මෙම ගුරු දිනයේ තවත් සාර්ථක කර ගැනීමට දහම් පාසලේ සහෝදර සහෝදරියන්ගේ දෙමාපියන් පිටුවතු සහායකයට පිළිපිනවා. තවද සැලසිලි කටයුතු වලට සහයෝගය ලබා දුන් සහෝදර සහෝදරියන්ට ස්තුති වන්දනවා. ආර්දන සහ ගායන ඉදිරිපත් කළ සහෝදර ඔබ සැමට ස්තුති. අක්ෂර සතුටුල ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ස්තුති වෙනවා.